තමන්ගේම ශරීරයේ බර විතරක් පාවිච්චි කරලා ගුරුත්වාකර්ෂණයටත් අභියෝග කරන ඇදහ ගන්න බැරි තරම් ශක්තියක් ගොඩනගා ගන්න පුළුවන් කිව්වොත් ඇත්තටම පුළුවන්. ඒ තමයි කැලිස්තෙනික්ස් වල තියෙන බලය. මේ ක්‍රමයෙන් කරන්න පුළුවන් දේවල් දැක්කම ඇත්තටම පුදුම හිතෙනවා. ඇත්තටම මේ වගේ පින්තූර තමයි කැලිස්තෙනික්ස් ලෝකේ පුරාම ප්‍රසිද්ධ කළේ. බැලු බැලමට පේන්නේ මේවා මිනිස්සෙක්ට කරන්න බැරි මොකක් හරි සුපිරි බලයක් වගේ. නමුත් ඇත්ත කතාව තමයි මේ හැමදේම නිවැරදි පුහුණුවෙන් සහ කැපවීමෙන් ළඟා කරගන්න පුරුවන් දේවල්. මේ නමේ තේරුමෙන් මේක තියෙන හරය අපිට තේරුම් ගන්න පුළුවන්. ලස්සන ශක්තිය. ඒ කියන්නේ මේක නිකම් ව්‍යායාම ටිකක් කරන එකක් නෙවෙයි. මේකට ගැඹුරු ඉතිහාසයක් වගේම ලොකු අර්ථයක් තියෙනවා. හරි. එහෙනම් අපි බලමු මේ ශාරීරික බර පාවිච්චි කරලා ගුරුත්වය පරදන්නේ කොහොමද කියලා. ඉතින් ඇයි මේ ලස්සන ශක්තිය කියන ක්‍රමය මෙච්චරම ජනප්‍රිය වෙලා තියෙන්නේ? මොකක්ද මේකේ තියෙන ඇත්තම විශේෂත්වය? මේකේ තියෙන ලොකුම දේ තමයි කිසිම උපකරණයක් ඕනෙම නැහැ. ජිම් එකකට යන්න ඕන නැහැ. ඕනෙම තැනක ඕනෙම වෙලාවක මේක පටන් ගන්න පුළුවන්. අනිත් කාරණේ තමයි කෙනෙක් සම්පූර්ණ ආරම්භකයෙක් වෙන්න පුළුවන් නැත්නම් හොඳටම දක්ෂ කෙනෙක් වෙන්න පුළුවන්. කාට වුණත් තමන්ගේ මට්ටමට මේක ගලප ගන්න පුළුවන්. වැදගත්ම දේ තමයි මේකෙන් ලැබෙන්නේ පෙනුම විතරක් නෙවෙයි එදිනෙදා ජීවිතේට ඇත්තටම ප්‍රයෝජනවත් වෙන ක්‍රියාකාරී ශක්තියක්. මෙන්න මේක තමයි එකට හොඳම උදාහරණය. අපි හැමෝම දන්න පුෂ්-අප් එක ගමුකෝ. තාම පටන් ගත්ත කෙනෙක්ට දණහිසි ආධාරයෙන් පටන් ගන්න පුළුවන්. ඒත් හොඳටම දක්ෂ කෙනෙක්ට එක අතකින් උනත් කරන්න පුළුවන්. බලන්න එකම ව්‍යායාමය. නමුත් ඕනෑම මට්ටමකට ගැලපෙනවා. හරි. දැන් තමයි අපි මේ ගමලේ වැදගත්ම දේ ගැන කතා කරන්න යන්නේ. නිකම් ව්‍යායාම කරන තැනින් එහාට ගිහින් ඇත්තටම දියුණුවක් ලබන්නේ කොහොමද? රහස තියෙන්නේ නිශ්චිත පුහුණු ඉලක්කයක් තෝරගැනීමයි. නිකම්ම ව්‍යායාම කරනවට වඩා පැහැදිලි ඉලක්කයක් හිතේ තියාගෙන වැඩ කරන එක තමයි හැමදේම වෙනස් කරන්නේ. මේක හරියට ගේම් එකක් වගේ. තමන්ගේ චරිතයට මොන වගේ හැකියාවන්ද ඕනි කියලා තෝරගන්නවා වගේ විවිධ ඉලක්කවලට අවශ්‍ය වෙන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් පුහුණු ක්‍රම. මේ වගව තමයි ඇත්තරම සම්පූර්ණ සැලැස්ම. බලන්න ප්‍රධාන ඉලක්ක 4ක් තියෙනවා. මාංශ පේශි වර්ධනය කරගන්න, ඒ කියන්නේ සයිස් එක වැඩි කරගන්න ඕනේ නම් මධ්‍යම පුනරාවර්තන ගානක් කරන්න ඕනේ. උපරිම ශක්තිය ඕනේ නම් පුනරාවර්තන ගාන අඩු කරලා තීව්‍රතාවය උපරිම කරන්න ඕනේ. මසල් අප් වගේ නිපුණතාවයක් ඉගෙන ගන්න ඒකට වෙනම ක්‍රමයක්. දරාගැනීමේ හැකියාවට පුනරාවර්තන ගොඩක් විවේකයේ අඩුවෙන්. එකම ව්‍යායාම ඒත් ඉලක්කයේ අනුර හැමදේම වෙනස් වෙනවා. දැන් අපි මාංශ පේශි වර්ධනය ගැන කතා කරමු. ඒකට මේ සරල පියවර 3 අත්‍යවශ්‍යයි. පළවෙනි එක මාංශ පේශි වලට හැමදාම පොඩි අභියෝගයක් දෙන්න ඕන. දෙවෙනි එක ඒ මාංශ පේශි හදන්න අවශ්‍ය ඉන්ධන ඒ කියන්නේ කැලරි අතිරික්තයක් ශරීරයට දෙන්න ඕන. තුන්වෙනි එක සහ සමහර විට වැදගත්ම දේ ප්‍රමාණවත් විවේකයක්. මොකද මාංශ පේශි හැදෙන්නේ ව්‍යායාම කරනකොට නෙවෙයි අපි නිදා ගන්නකොටයි. කැලිස්තෙනික්ස් නිපුණතා ඒ කියන්නේ ස්කිල්ස් ප්‍රධාන වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ෆ්‍රන්ට් ලීවර් වගේ ස්ථිතික දේවල්. ඒ කියන්නේ එකම ඉරියව්වක රැඳී ඉන්නට. අනික තමයි හෑන්ඩ් ස්ටෑන්ඩ් පුෂ් අප් වගේ ගතික. ඒ කියන්නේ චලනයක් තියෙන දේවල්. මේ දෙකටම අවශ්‍ය පුහුණු ක්‍රම සම්පූර්ණයෙන්ම වෙනස්. හරි. දැන් අපි මේ ඉගෙන ගත්ත මූලධර්ම අපි හැමෝම දන්න මූලිකම ව්‍යායාම වලට යොදාගන්නේ කොහොමද කියලා බලමු. මේක තමයි ඇත්ත. හැම විශිෂ්ට දෙයක්ම පටන් ගන්නෙ හරිම සරල දෙයකින්. පුෂ් අප් කියන්නේ ඕනෑම පුහුණු ඉලක්කයකට ගැලපෙන විදිහට වෙනස් කරගන්න පුළුවන් හරිම බලවත් මූලික චලනයක්. බලන්නකෝ එකම පුෂ් අප් එක. අත් දෙක ඈත් කරලා කරද්දී පපුවට වැඩිපුර දැනෙනවා. අත් දෙක ලං කරලා ඩයිමන්ඩ් හැඩයට තියලා කරද්දී ට්‍රයිසෙප්ස් වලට වැඩියෙන් දැනෙනවා. කකුල උඩ තියලා කරද්දී පපුවේ උඩ කොටසට වේගයෙන් කරද්දී පුපුරන සුළු ශක්තියක් ගොඩනැගෙනවා. ඉතින් පේනව නේද? එකම ව්‍යායාමයකින් කොච්චර විවිධ ඉලක්කවලට යන්න පුළුවන්ද කියලා. හැබැයි තල්ලු කිරීමේ ව්‍යායාම කරනවා වගේම ශරීරය සමබරව වර්ධනය කරගන්න නම් ඇදීමේ ව්‍යායාමත් අත්‍යවශ්‍යයි. පුල් අප් කියන්නේ පිට සහ බයිසෙප්ස් හදාගන්න තියෙන හොඳම ක්‍රමයක්. පුෂ් අප් වගේම පුල් අප් වලත් විවිධ ඉලක්කවලට යන්න පුළුවන් විවිධ ආකාර තියෙනවා. හරි. අපි දැන් මේ හැමදේම එකට එකතු කරලා බලමු. මේ ගමන ඇත්තටම මොන වගේද කියලා ලොකු චිත්‍රයක් මවා ගමු. මේක නිකම්ම වචන ටිකක් නෙවෙයි. මේක තමයි මේ ගමනේ තියෙන සුන්දරත්වය. මේක කැලි ඇත්ලටික්ස් කියන ආයතනය පටන් ගත්ත කෙනාගේ කතාව. ඒකෙන් පේනව මේක ඕනෑම කෙනෙක්ට කැපවීමෙන් යන්න පුළුවන් ගමනක් කියලා. ඉතින් අන්තිමට තේරුම් ගන්න ඕන ප්‍රධානම දේ තමයි මේක. කැලිස්තෙනික්ස් කියන්නේ නිකම්ම ව්‍යායාම එකතුවක් නෙවෙයි. මේක Tamanගේම ශරීරය පාලනය කරන්න ප්‍රගුණ කරන්න උගන්වන සම්පූර්ණ තාර්කික පද්ධතියක්.
ඉතින් ශරීරය ප්‍රගුණ කිරීමේ මේ මාවත පටන් ගන්නේ එකම එක ඉලක්කය තෝරගැනීමෙන්. ඒ ඉලක්කය මාංශපේශි වර්ධනයේද, උපරිම ශක්තියද, නැත්නම් කවදාවත් කරන්න බැරි වෙයි කියලා හිතපු අලුත් නිපුණතාවයක් ඉගෙන ගැනීමද? ඒ තීරණය මත තමයි හැමදේම රඳාපවතින්නේ.